මේ ඔය ගෙවල් වලින් එනකොට අම්මලාට තාත්තලාට බැඳලා එන එක පුරුදු. බැඳලා අපිට යන්නම් එක්ක අම්මේ යන්නම් කියලා කියන හුරු වෙන්න. ඒක හුරු වෙන්න. දෙමාපියෝ ඉන්න තැනින් එළියට එනකොට ඒගොල්ලන්ට සමු ගැනීමක් දෙන්න ඕනද ලස්සන එක. නිකමට හිතලා තියෙනවද අම්මා මැරුණොත් තාත්තා නැති වුණොත් තාත්තා මැරුණොත් මට මොකද වෙන්නේ කියලා? ඔයගොල්ලන්ට මොකද නිකන් උපකල්පනය කරන්න. ඉතින් මේවා හිතන්න ඕන. මේවා මේ අසුබ දේවල්, හොඳ නැති දේවල් කියලා ඒ මහා බූරුව තමයි මේවා කල්පනා ඉන්නකම් අගේ තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. කොච්චර තේරෙනවා කිව්වත් තේරෙන්නේ නැහැ. දැන් අද මේ පන්තියේ ඇති ළමයි තාත්තත් එක්ක වලි දාගෙන ආපු අය. අම්මා එක්ක වලි දාගෙන ආපු අය ඇති. අම්මට බැනලා ආපු ළමයි ඇති මේ පන්තියේ. මම කියනවා මේ දරුවෝ දෙමාපියෝ එක්ක තරහ වෙලා මේ පන්තියට ආපු ළමයි ඉන්නවනම් අද ගෙදර යනකොට ගෙදර සුදු කොඩි දාලා, පාලම් කොඩි දාලා මරණාධාර සමිතිය කට්ටිය ක්‍රැස් වෙලා කතා බහ කර කර හිටියොත් ගෙදර යනකොට ඒ නැති වෙලා තියෙන්නේ තමන් උදේ එනකොට තරහින් හිටපු අම්මා නම් තමන් තරහින් හිටපු තමන් උදේ එනකොට බැනලා ආපු තාත්තා නම් කොහොමද දරුවනේ ඉස්සරහ ජීවිත කාලේ හිත හදාගෙන ඉන්නේ? මට කොහොමද ඉස්සරහ ජීවිත කාලේ හිත හදාගෙන ඉන්නේ කියලා මැරෙනකම් ඔයාලා මැරෙනතුරු අම්මගේ තාත්තගේ රූපේ ෆොටෝ එකකින් හරි දකින්න හැම වෙලේම මතක වෙන්නේ